හරිනේ ඔය කළා තියෙන්නේ. Oh no. මං කිව්වා මේක මෙහෙම වෙයි කියලා. අයියෝ අම්මේ. මොකද ළමයා මේ බෙරිහන් දෙන්නේ උදේ වරුවේ වැඩ ටික ඉවර කළා මේ පුටුවෙන් ඉඳ ගත්තා විතරයි මුංගේ මල කරදනේ. කිසිම නිවනක් නැහැ මේ ළමයින්ගේ මට ඇත්තමයි. නිවනක් තමයි කාන්තියන්ට දැක්කනම් මේ දාලා තියෙනවා. අපි දෙන්නම නිවන් යවනවා. මම කලින් දෙන්නනේ ෆෝන් එක. මෙහාට විකාර දානවා. ඒ අහවල් එකක් කොලාටද බං කාන්තිය අපිව නිවන් යවන්නේ? අහවල් එකක් නෙමෙයි. අර කාන්තියන්ටිගේ මීමුරේ ඉන්න සුදුසිය නැති වෙච්ච එකට අම්මා මොකටද නිවන් සැප ලැබේවා කියලා hina වෙන මූණු දෙකක් දැම්මේ. ඕක කාන්තියන්ටි දැක්කනම් එහෙම අපි දෙන්නම ඔටෝ නිවන් යන්නේ ඔටෝ. උඹට මොලේ හොඳ නැද්ද බං? මං කොහෙද hina වෙන මූණු දැම්මේ? මම දැම්මේ අඬන මූණු. ඒවෙන් මේ කඳුළුත් තිබ්බ මං දැක්කා. කඳුළු නෙමෙයි අයියෝ අම්මේ. ඒ hina වෙන මූණු අම්මේ. කොච්චරනම් කියන්නද මං ඔයාට. එහෙනම් මොන මගුලකටද බං ඒකේ ඇස් දෙක දෙපැත්තේ කඳුළු තිබ්බේ? අයියෝ ඒක එහෙම තමයි අම්මේ. ඒකට තමයි සිනහව අතරින් කඳුලක් උපන්නා කියන්නේ. එయ్యනේ. ඒකින් පෙන්වන්නේ අනේ කඳුළු පයින්කන් hina ගියා කියන එක. අම්මන කොහොමද අම්මේ මම මේව තේරුම් කරන්නේ? සාමයා කවුද බං ඉතින් ඔය වගක් ගන්නෙ? ඔන්න ඔය මගුල මකලා දාපන්. මකලා දාපන් තමයි මකලා දැම්මා. නැත්නම් ඉතින් අපි මෙහෙම වසන්නේ. ආයි එහෙම ඉමෝජි දාන්නේ ගන්න කියලා. හරිද? අම්මේ මේ 12කට යවන්න 20කට යවන්න 50කට යවන්න කියලා ඒවනේම මට ඒවට කමන්නේ වෙන කාටවත් එහෙම යවන්න එපා. හොඳේ. ඕව පට්ටපල් බොරුවනේ. මම ඔයාලට කොච්චර කියලා දිනවද ඔය බොරු කියලා. නාරකට තියෙයි. උඹලට කෝටි 10ක් හම්බුනොත්. මටද හම්බුනොත්. උඹලට. අයියෝ මං කොහොමද බං අපේ අම්මට තේරුම් කරන්න මේව බොරු කියලා? මේන් බලපන්. මේ කොල්ලා අහක දාන බිත්තර කටු වලින් ලස්සන නිර්මාණයක් කළා. තොපිට පුළුවන් මේ වගේ දෙයක්වත් කරගන්න. උඹලා ගන්න 360 බස් දවසේම ඕක ඔබ ඉන්න විතරයි. ඕක ඔබ ඉඳලා උඹලගේ මොලෙත් දැන් හීන වෙලා තියෙන්නේ. මේ බලපන් මේ නිර්මාණ කොච්චර ලස්සනයිද කියලා. යෝ කො බලන්න මොකද්ද බලන්න. මේ බලපන්. කො බලන්න. අයියෝ මේකටද මේ මැරෙන්න හැදුවේ. මේක AI යනේ. AI නෙමෙයි. බලපන් මේ කොල්ල කොච්චර දක්ෂයිද කියලා. AI. යෝ සිරි බත් කළොත් කරන ඔයගේ තුප්පහි වැඩම තමයි. අම්මේ මේක AI. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් අනේ. කෘත්‍රිම බුද්ධිය.